Hello, welcome to back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද after long time එකකින් තමයි ඔන්න ඉතින් වීඩියෝ එකක් දාන්නේ. අදත් ඉතින් යනවා තින්නේ වෙනද වගේම පට්ටපදිරි කින්නිකින්තර සුපිරි වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තින්නේ One Punch Man එක රැප අන්ඩර්වර්ඩ් එකයි. තව මට අර කොළ පාට දෙකේ චොටි ස්කින් එක මට නම නම් මතක නෑ. ඒකයි ඔන්න ඉතින් සුපිරි ගන් ස්කින් තුනක් තමයි ගෙනත් තින්නේ. ඕනම කෙනෙක්ට දාගෙන සෙල්ලම් කරන්න පුළුවන් ෆ්‍රී හම්බ වෙන ගන් ස්කින් එකකට තමයි මම මේක දාගෙන ඉන්නේ. සුපිරි ගන් ස්කින් එකක්. ආයෙත් තුනක් තියෙනවා. ඔයාලට කැමති එකක් දාන්න සෙල්ලම් කරන්න පුළුවන්. මම මෙච්චර කාලේ දැම්මේ ෂෝට් වීඩියෝ එක ලොං වීඩියෝ එක දාන්න උනේ. මොකද මට පොඩි අවුලක් වෙලා තිබ්බ. දැන් මගේ account එකක් නැහැ. මම ළඟ වෙන හොඳ account එකක් තියෙනවා. ඒකේ access නැති පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා ආයෙත් වැඩි බයිලා කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. එහෙනම් ඕන්න ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ෆයිල් එක දාගන්නේ කියලා. ඔයාලා මුලින්ම මම යටින් දාලා තියෙනවා කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියෙනවා කමෙන්ට් එකක්. ඒ කමෙන්ට් එකේ මම දාලා තියෙන ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා Play Store එකට ගිහිල්ලා ඉසෙට් ආචිවර් කියලා ඇප් එක තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා මේ මං කියන විදියට කරන්න. ඇප් එක ඕපන් කරගෙන යන්න ඔයා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඔයාගේ ගියාම බලන්න ඔයාගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ ඇති ඔයා ඒ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඔහොම ඉන්න මම ඔයා ගන්නකම් මේ තින්නේ ෆයිල් එක. ඒ ෆයිල් එක extract here කියන එක දෙන්න. ඒක දුන්නාම ඒ જાතියම තවත් ෆෝල්ඩර් එකක් උඩින් එනවා ඒ නමින්ම. ඔයා ඒ ෆයිල් එක ඔබන්න. ඊට පස්සේ මෙතන එනවා දැන් අපි දාන්න යන්නේ hand of hop එකයි One Punch Man එකයි රැප අන්ඩර්වර්ඩ් එකයි. එතකොට මම දැන් ඔයාලට රැප අන්ඩර්වර්ඩ් එක තමයි දාලා පෙන්නන්න හදන්නේ. මේ තුනම එකපාර දාන්න බෑනේ. ඔයාලා එකක් පාවිච්චි කරලා ඒකේ පාවුනාම අනික දාගෙන ගහන්න. එහෙනම් ඔන්න දැන් ඔයා දාන එක තෝරලා ඒක ඔබන්න. ඒක ඔබලා ඒකත් extract here දෙන්න. එතකොට ඒ නමින් තව එතනම ෆෝල්ඩර් එකක් එනවා. ඒක ඇතුළට යන්න ඒන ෆයිල් එකනුත් ඇතුළට ගිහලා මෙතන ඔයාගේ ෆෝන් එකේ Free Fire Max උයි normal උයි දෙකම තියෙනනම් දෙකම පෙන්නනවා. එකයි නම් එකයි ඔයා ගහන එක බලලා ඒක කොපි කරගන්න. ඒක කොපි කරගෙන මේ මං යන විදිහට මෙතන උඩ ඉතාලියට ගිහිල්ලා device storage යන්න Android යන්න data ගිහිල්ලා මෙතනට paste කරන්න. ඊට පස්සේ මෙතන මේ apply to all files කියන ටික් එක දීලා replace දෙන්න. ඊට පස්සේ ඔයාලා ගේම් එකට ගිහින් බලන්න. එහෙනම් ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ account එකට. පොඩ්ඩක් lag ගතියක් තියෙනවා මගේ ෆෝන් එකේ බැටරි නෑ. මේක මගේ bot account එක මගේ original account එක මම විකුණා. ඊට පස්සේ අනිත් තව account එකක් ගත්තා. තාම මගේ ඒකේ access භාගය තියෙන්නේ. ඒක අරගෙන ඊළඟ වීඩියෝ එක මම ඒකෙන් දාන්නේ. ඒතකන් ඉතින් මේ bot account එකෙන් තමයි දාන්න වෙන්නේ. දැන් අපි ගිහින් බලමු. එහෙනම් ඔන්න මම කට්ටිය දැන් කලින් වීඩියෝ බලපු කට්ටිය දන්නවා මම 100% රෙකමන්ඩ් කරනවා මේක දැම්ම කියලා account ඔයාගේ බෑන් වෙන්නේ නැහැ. දැන් සමහරක් අය කියන්න පුළුවන් මේ bot account එකකින් ඇවිල්ලා ඕක බෑන් වෙන හින්දානේ මේකකින් ඇවිල්ලා ඉන්නේ නැත්තම් මොට හොඳ account එකකින් එන්න තිබ්බනේ කියලා. නෑ මගේ account එක මට නැති නිසා තමයි මම මේකෙන් ආවේ. ඊළඟ වීඩියෝ එක මම ඒ account එකෙන් දාන්නේ. එහෙනම් ඉතින් ඔන්න දැන් ගිහින් බලන්න ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ රැප අන්ඩර්වර්ඩ් එක නේද? ඔන්න මේකතන ඔයාලා ඉතින් මේ දෙකේ චොටි ස්කින් එක ඩවුන්ලෝඩ් කරලා ගන්න. කොහොමද ඒක ඔයාලට නිකම්මටවත් හිතනවද මේ ෆයිල් එක කියලා? මට මේක හම්බෙලා නැහැ නැත්තම් මාතර දාලා වෙන්නවා. ඉතින් ඔන්න තියෙන විදිය සුපිරියටම තියෙනවා ගන්න ස්කින් එක. ඉතින් ඔයාලා ආයෙත් දාලා බලන්න. මේක හැක් පූල් වැටෙන්න ඉඩ තියෙනවා. හැක් පූල් වටනොත් ඔයා කරන්න ඕන මොකක්ද දන්නවද? ඔයා account එකෙන් අයින් වෙද්දි ඔයා account එකෙන් log out වෙන්න. log out වෙලා යන්නේ. එතකොට හරියටම හරි. එතකොට ඔයාගේ account එකට කිසිම දෙයක් එන්නේ නැහැ. හැක් පූල් වටනහම වෙන්නේ මොකද්ද කියලා දන්නවද? හැක් පූල් වටනහම වෙන්නේ ඔයාලට ටීම් එකකට යන්න බෑ තව කෙනෙක්ගේ. අනික ඔයාලට
CS match BR match ගහන්න පුළුවන්. ගොඩක් වෙලා යනවා match එක වැටෙන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙමු.